අඩෝ දුකයි. දුකයිලු පවිට ලව් කරන හින්දා. මේ දෙන්නත් එක්ක අරගෙන තව ටිකක් මෙහෙම එන්න මූවමන්ට් එක. පවිට ලව් හින්දා එක්කෙනෙක් එකම ටක් ගාලා නම් අයියෝ දුකයිලු. දුකයි නේද? දුකයි නේ. නෑ දුක නෑ. අඬනවා මේ. අඬනවා. අඩෝ සෝරි බා. ඕකේ. ඕකේ. දැන් අර මොකටද ලස්සනයි මිලා. දැන් නේද දැනගෙන කරේ. අතනින් ටර්න් වෙලා ඩොඹුඩ නැට්ටලු මේකම මේ වීඩියෝ කරන්නේ අපිට සීන් එක බලා ගන්න ප්‍රයිවසි එකක් නැද්ද? හරි කාර්යයක් නෙමෙයි මේක. ඔන්නේ නම් මාස ගානකට පස්සේ අද බලමු හිරි පොදවැස්ස behind the scene බ්ලොග් එකක්. පං 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 පැත්ත ගියත් නුඹ ඇත්තම කියලා මාව දාලා ඵලයන් යන් යන්. මේ කලින්ම කියන්න ඕනේ මේකේ තියෙන සමහර වීඩියෝ මාස ගාණක් පරණයි. ඒ කියන්නේ මාස 4ක් 5ක් වගේ පරණ වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. නැගදි ගත්තේව නෙමෙයි සමහර ඒවා. ඒ හින්දා පරණ ඒවා දැන් දෙන්නට ගණන් ගන්න එපා. පිපුලකට කන්න එපා ප්ලීස්. ඇති නවත්තා. අපිට ඔහොම කියලා අන්තිමට YouTube එකේ මොකක් හරි ප්‍රශ්න කාපු ගමන් කෙලින්ම කතා කරන්නේ මට අතිශක්කයට. අනේ මන්දයි ඉතින්. මොබිල් නම්බර් මොකක් හරි ගොඩක් දේවල් මට කිව්වා හරිද? නෑ අනේ තරහයි යන්නේ. ඊට පස්සේ ඒක දිනන පාට් හිලායේ. ඔයා ඉතින් මගෙන් අහගන්නවා හරිද? ඔක්කොම ටික කියනවා. හවුද? මේ අපේ කප්පේ නම දන්නවා. ඒක මෙහෙම යන්නේ ඇසිස්ටන්ට්. ඔය අපේ ෂයිනිදා පරක් වෙලා ආවේ. ඉතින් අපි ආවද කියලා බලන්න චාරුගේ ෆෝන් එකට එයා කෝල් කළා. ඒක ආන්සර් කළේ මම. ඒ වෙලාවේ මගේ ෆෝන් එකේ තිබ්බ චාරුගේ අතේ. කවුද? අනේ කවුද? කොහෙද ඉන්නේ? NIP එක. කවුද අය? රතු විල්ල වත්තරුත් මොකද්ද ඒ කුණුවරපේ? කවුද කියන්නකෝ ඔය? ඒක තමයි. ඔය මගේ ෆෝන් එකනේ. මොනවද? NIPM කියලා දාගන්න එතකොට හරි. හරියලේ. ඒ රතුන් දැන් මට ඔය ෆෝන් පේ මතක නෑ. මම ෆෝන් එකම පෑ දෙකක් විතර තියෙනවා. තව එකපාරක් කරේවොත් මම මේක දමලා ගහලා යනවා මේ. දැක්කනේ ඔය අපේ පවීගේ YouTube එකේ මට මතක විදිහට thumbnail එකක් හරි intro එකක් හරි ඔය තිෂාකේ හදන ගමන් හිටියේ. අර ඉස්සර කොන්සර්ට් වල මෝ මේකප් කරන්නේත් මේ විදියට. මේ විදිහට. මගේ මූණ නෙමෙයි. මොකද කියන්නේ මව් දෙන නෙමෙයි. මව් දෙනක්. මුව දෙන. එදා ශයිනි ගෙදරින් එනකොට කෑම එකක් ගෙනාවා. ඉතින් තනියෙන් කන්න බෑනේ අපි කට්ටියම එකට කෑවා. අයි මොනවා කන්නේ? අදම වැඩි මොනොත් තව ගෙල්ල සෙට් කරේ. ලොකු අයියක් නැල්ලලා. Ready? Action. Enak Johnny? Kau dia koi. Koi. Enak. 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 ඔගොල්ලෝ තා ෂොට් එකක් තියෙනවා. හා මොනවද මේ? ග්‍රේප්ස්. වාසියේ. මේ නෙක්ටෝනේ. අපේ මේ ආයි ගන්නද නැණි. ජොනි ඔයගොල්ලෝගේ කකුලත් ඇවිල්ලා. මේ ලවන් අයියගේ අන්තිම සීන් එක ෂූට් කරන ගමන් හිටියේ. ඉතින් අපිට කරන්න දෙයක් නැති හින්දා අපි බල සින්දුකේක හිටියා පාරට වෙලා. මායි තිෂාක්යයි ජොනි.
නිරන්තරේ ඔබේ දැස් දිහා බලා ඉන්නේ මා දිනවන්නායේ ඔබේ අතල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ මගේ බේබී කරකාරි බඳිමුද කියන්න ඕනේ නැහැ. අපි කියන්නේ හොස්පිටල් එකේ ඉන්නේ කියලා. පිස්සු දානේ වාට. අපි මොකක් හරි හේතුවකින් කියන්න එපා කියමු. Okay, done. හරි වට මාල් කියන්ති හරි. කටද? මගේ කට දැවිල්ලයි. කාලා. බ්‍රෝ හැම කාලා. පිලාට මං ආසයි. මට පිලාව පෙන්නන්න. එහෙමද ඒක තමයි ඇත්ත. දැම්ම බෑ. මගේ ආන්න. ඔයාට මොකද කියන්න තියෙන්නේ? මම මෝඩ මූසලෙක් එක්ක ගොන් හරකෙක් බලනක ටීක් දාන්න බෑ මිනිස්සු කියන්න. කැප් කට් එක හදනවා මට මම එළදෙනෙක් එළදෙනෙක් හරකෙක් මට පේන්න බෑ තමුසෝ පිස්සා මට තමුසෝ පේන්න බෑ ඔය තමුසෝ පේන්නත් බෑ ඔය. පේන්නම බෑ. මගේ බැක් එක ලස්සනනේ ස්පයිඩර්මෑන් එක ඊරම් බුලන් පුරන්න බුලන් මේ උමින මේ කනේද තමා කිව්වදරේ කනේ ආවල හොඳේ. අයියෝ. මේ තමයි අපේ චිචි වීඩියෝ කරන විදිය ස්ටෝරේජ් ෆුල්ද yes එන්නම් ඉතින් මාම්සුනේ ආමනා ඩිලීට් කරගෙන එන්න. අයියෝ කරන්න පුළුවන් දන්නේ මේගොල්ලොත් එක්ක වැඩක්. අපිට දා කරන්න ලොකුවට වැඩක් තිබ්බේ නෑ. උදේ ඉඳන් සීන් 5ක් 6ක් විතර කරලා නෑ නෑ ඉතර කරේ නෑ 3ක් 4ක් වගේ කරලා ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ ඔහේ කියෝ හිටියා. මොන හරි ගින්නගෙන කාලා බීලා පැත්තකටලා කියෝ හිටියා. ආයි ෂූට් කරේ ආයි හවස මට මතක හැටියට. අයියගේ රියැක්ෂන් ටික බලනවා Action.
තව ටයිප් කරන්න පොඩි ඕකේ මෙන්න ඉන්නවා 2 idiots ඔන්න තව ටිකකින් ඔන්න දැන් 3 idiots thank you මේ බොන්න මෙහෙම පෙන්නවා ලවන්න අභිෂේක් නිර්මාණයක් කෝඩුගන් මල්ලි බස්සකට සමීපයි මල්ලි ඔය ඉඳගෙන ඉන්නේ අපේ මේකප් ආටිස්ට් අයියා. ඒ කියන්නේ සාලි අයියා. කලින් පෙන්නලා තියෙනවා මං. මේ අපිට කරන්න වැඩක් නැති වෙලාවට ඕක තමයි කරන්නේ. එයා වාඩි කරලා මේකප් හරි කරනවා. එච්චර පිස්සු කෙලින්නේ අපි. ඔය තිශාක්‍ය එහෙම කරපු වෙලාවක්.